ඔව් අද මම ඔයාලට ගෙන එන්නේ ඉඟුරු වලට වැළඳෙන එක රෝගයක් පිළිබඳව ඔයාලට කියන අතරමක රෝගයක් නෙමෙයි. සරලව කිව්වොත් ඔයාලට පේනද මේ පත්‍ර මෙන්න මේ විදිහට වෙලා තියෙනවා. ඔව් මෙන්න මේකෙන් කියවෙන්නේ මේ ගහට පෝෂණ ඌනතාවයක් කියන එක. එතකොට අර නිසි වෙලාවට කියන මාසෙට වගේ හරියට නයිට්‍රේෂන් වගේ පොර වර්ග වැටුන්නේ නැති වුනහම තමයි මේ විදිහට වෙන්නේ. මොකද මේ ඉහළ කොළ බලන්නකෝ ඒවා අවුලක් නැහැ. ඒ කියන්නේ ඒවා කොළ පාටට තියෙනවා. එතකොට අර යට කොළ වලට තමයි ඒ දේ වෙලා තියෙන්නේ. එතකොට මෙයා කරන්නේ පොර මදි හින්දා යට කොළ වලින් තියෙන සාරය ගහට උරා ගන්නවා. උරාගෙන ඒ කොළ ටික ගහෙන් ඉවත් කරගන්න එක තමයි මේකෙන් වෙන්නේ. ඒකින්ද මේ එහෙම આવුත් වල බය වෙන්න එපා. මෙහෙම આવුත් වල අනිවාර්යයෙන්ම මේකට පොර දාන්න. එතකොට මේක ටික කාලයක් යද්දී ඇරිලා යනවා. එතකොට අනිවාර්යයෙන්ම මතක තියාගන්න හැම මාසෙම අවුරුදු 5ක් මාස 5ක් වගේ යනකම් හරියට අවශ්‍ය මාත්‍රාවට වල පොර වර්ග මේ ගහට එකතු කරගන්න. මම පොර දාන විදිහට උඩට කලින් වීඩියෝ වල කියලා තියෙනවා. ඔයාලා බලලා නැත්නම් ඒ වීඩියෝ ටික බලන්න. හරි මොකක් හරි ප්‍රශ්න තිබුණ මට කමෙන්ට් එකක් දාන්න.